විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයන් සහිත තරුණයන් මේ වන විට නිල් සිනමා පට සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන බවට තොරතුරු වාර්තා වනවා. ඇමරිකාවේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ නිල් සිනමා පට නිෂ්පාදන සමාගම් සහ අධ්‍යක්ෂකවරුන්ට මේ දිනවල දුරකථන ඇමතුම් සහ ඉල්ලුම් පත්‍ර බහුල වශයෙන් ලැබෙමින් ඇති බවට සඳහන් වනවා. එම සිනමාවට පිවිසීම තුළින් සුපිරි සුපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකිවන බවට එම ඉල්ලුම් කරුවන් පවසා ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ. දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකික තරුණයන් විවිධ නිරූපණ අංශවල යෙදී සිටින අතර මෙතෙක් ශ්‍රී ලාංකික තරුණයන් පිරිමි යට ඇඳුම් දැන්වීම් නිරූපණය කිරීමට පමණක් සහභාගී වුණා. නමුත් පසුගියදා ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජේසන් කුඩී නම් තරුණයා ජාත්‍යන්තර නිල් චිත්‍රපටවලට දායක වන බවට පුවතක් ලැබුගිනි පැතිරෙන ආකාරයට ලෝකේ පුරා පැතිර ගියා. වයස අවුරුදු 30ක් වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම නිල් සිනමා පට දායක වූ අයෙකු බවට මේ වන විට ප්‍රසිද්ධ වී හමාරයි. නිල් චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ජේසන් මේ වන විට සිය රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රසිද්ධිය පැවසීමත් සමග මුළු ලෝකයේම නියෝජනය කළ ලක්ෂ ගණනින් වූ ශ්‍රී ලාංකිකයන් ඔහු සම්බන්ධයෙන් අන්තර්ජාලය මගින් තොරතුරු සොයා බැලීමට කටයුතු කළා. ඉතාමත් කෙටි කාලයකින් තම නිර්වත පෙන්වා මුදල් උපයන මෙම තරුණයා ලෝකයේ ජනතාවගේ ආදරයට පාත්‍ර වුණා. ඒ අනුවයි මේ වන විට ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ පිරිස නිරූපණ කලාවේ යෙදී ඉන්න පිරිස් නිල් චිත්‍රපට කර්මාන්තය තෝරා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.